අද වීඩියෝගෙන් කතා කරන්නේ HNB ඩිජිටල් බැංකින් ඇප් එකෙන් ඔන්ලයින්ම කොහොමද ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී මගේ HNB ඩිජිටල් බැංකින් ඇප් එකෙන් මම ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකක් දාලා පෙන්නනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා HNB ඩිජිටල් බැංකින් ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනදී ඔයාලගේ පාස්කෝඩ් එක ගහලා ලොගින් වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඩිපොසිට්ස් කියන එකට දකුණු පැත්තෙන් ප්ලස් ලකුණක් එක්ක ඕපන් නිව් කියලා තියෙනවා. අන්න ඒකට ටච් කරන්න. මෙතනදී මේ accept කියන එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලා උඩින්ම තියෙන LKR deposit කියන නිල් පාට කොටුවට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට ඩිපොසිට් amount කියන එක යටතේ ඔයාලා ස්ථාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙන මුදල ටයිප් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතනදී ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට දාන්න පුළුවන් වෙන්නේ රුපියල් 25000ක ඊට වඩා වැඩි මුදලක්. ඊට පස්සේ මෙතන period in months කියන එක යටතේ ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ඔයාලා ස්ථාවර තැන්පතුව දාන මාස ගාන. මෙතනදී මාසයක්ද මාස 3ක්ද මාස 6ක්ද මාස 12ක්ද කියන එක ඔයාලට මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට කාල සීමාව තෝරනවත් එක්කම ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා ඒ කාල සීමාවට අදාළ ඔයාලට ගෙවන පොලි අනුපාතය සහ ඒ කාල සීමාව සම්පූර්ණයෙන් පස්සේ ඔයා තැන්පත් කරන මුදලට ගෙවන පොලිය බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතන පල්ලෙහින් තියෙනවා ටික් එකක් මාරු කරන්න. ඉතින් ඔයා මේකෙදි උඩේක ටික් එක දැම්මොත් එහෙම ඒ කාල සීමාව සම්පූර්ණයෙන් පස්සේ ලැබෙන පොලිය ඔයාගේ account එකට වැටෙන්නේ නැහැ. ඒ ස්ථාවර තැන්පතුව තුලම තියෙනවා. ඔයා යට එක ටික් එක දැම්මොත් එහෙම ඒ කාල සීමාව සම්පූර්ණයෙන් පස්සේ ඔයාට ලැබෙන පොලිය ඔයාගේ account එකට වැටෙනවා. ඉතින් ඔයාට මෙතනදී කැමති එකක් තෝරන්න පුළුවන්. කැමති එකක් තෝරලා මෙතන next කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මෙතන confirm කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මෙතනදී download receipt කියන එකෙන් මේකේ receipt එක ඔයාලට download කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන okay කියන එක ටච් කරන්න. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි HNB ඩිජිටල් බැංකින් ඇප් එක හරහා සාර්ථකව ඔන්ලයින්ම ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන ෂෙයා කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.